1980 සැප්තැම්බර් 9 වෙනිදා ඉතා විශාල ප්‍රමාණයේ භාණ්ඩ නෞකාවක් පැසිෆික් සාගරයේ දරුණු රළ සමග සටන් කරමින් යාත්‍රා කළා. මෙය අපි කවුරුත් දන්නේ ටයිටැනික් නැවටත් වඩා විශාල සුපිරි නෞකාවක්. ඇත්තෙන්ම මේ වානේ බලකොටුවක් කිව්වොත් හරි. මේ යෝධ නැව යාත්‍රා කරමින් සිටියේදී කිසිම රේඩියෝ සංඥාවක් හෝ හෝඩුවාවක් නොමැතිවම අතුරුදහන් වුණා. අනතුරක් සිදු වූ බවට මුහුදේ කිසිම සුන්බුන් කැබැල්ලක්වත් හමු වුණේ නැහැ. ඉතින් ටොන් මිලියන ගණනක් බර නැවක් කිසිම හෝඩුවාවක් නැතිව හදිසියේම අතුරුදහන් වුණේ කොහොමද? බලධාරීන් විසින් වසර 20ක් තිස්සේ පවසන්නේ නැව ගිලී ඇති බව පමණයි. නමුත් නැව් කාර්ය මණ්ඩලයේ සේවය කළ පුද්ගලයෙකුගේ පියකු විසින් මුහුදයට සැඟවී ගිය සත්‍ය සොයා ගත්තා. 1980 සැප්තැම්බර් 9 වන දින සවස අතිශය විශාල භාණ්ඩ නෞකාවක් වන MV ඩර්බිෂර් නැව පැසිෆික් සාගරය හරහා ජපානය දෙසට යාත්‍රා කරමින් සිටියා. ඒ වගේම දරුණු කුණාටුවකුත් හමා යමින් තිබුණා. MV ඩර්බිෂර් නෞකාව පසුගිය සති 8ක් තිස්සේ අඛණ්ඩව ගමන් කරමින් තිබුණේ. කැනඩාවේ යකඩපතලකින් යකඩ ටොන් 1,57,000ක් පටවා ගැනීමෙන් පසු මේ නැව ඇට්ලාන්ටික් සාගරය තරණය කර අප්‍රිකාවේ දකුණු වෙරළ තීරය හරහාද ගමන් කර අවසාන ගමනාන්තය කරා ළඟා වෙමින් සිටියා. නැවේ කාර්ය මණ්ඩලය 42 දෙනෙක් සිටි අතර නැවේ කපිතාන් ජෙෆ්රි අන්ඩර්හිල් වසර 20ක පළපුරුද්දක් තිබූ අයෙක්. ඔහු කාලගුණ වාර්තා මත විශ්වාසය තබා දින ගණන් යාත්‍රා කළා. තම වෘත්තීය ජීවිතයේදී මෙවැනි කුණාටු රාශියක් දැක තිබූ නිසා ඩර්බිෂර් නෞකාවට මෙම සුළි කුණාටුවට පහසුවෙන් මුහුණ දිය හැකි බවට ඔහු විශ්වාස කළා. කපිතාන්වරයා වේගය අඩු කර නැවේ දිශාව තරමක් රළ දෙසට හරවා ගත්තා. කුණාටුවකදී නැවේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා නැව් සාමාන්‍යයෙන් මෙසේ කරනු ලබනවා. මේ අතර කපිතාන්වරයා ඇතිව තිබූ හදිසි තත්ත්වය ගැන හා ස්ථානය පිළිබඳවද දන්වා පණිවිඩයක් යවනු ලැබුවා. එන්නම දරුණු වූ කුණාටුව සමග මීටර් 10කටත් වඩා උස රළ ඇති වුණා. අඩි 145ක පළලකින් හා අඩි 965ක දිගින් යුත් ඩර්බිෂර් නැව ටයිටැනික් නැවටත් වඩා විශාලයි. එහි උස හරියට තට්ටු 16ක ගොඩනැගිල්ලක් තරම්. මේ නැව මහ මුහුදේ ඕනෑම භයානක තත්ත්වයකට මුහුණ දීමට හැකිවන පරිදි ඉදිකරන ලද නෞකාවක්. එදින රාත්‍රියේ තවත් විදේශීය නැව් දෙකක් මෙම සුළි කුණාටුවලට මුහුණ දෙමින් සිටියා. නමුත් පසුදා උදෑසන මේ නැව් දෙකම ආරක්ෂිතව වරායට ළඟා වුණා. ඒත් MV ඩර්බිෂර් නැව ගැන කිසිම හෝඩුවාවක් ලැබුණේ නැහැ. එදින රාත්‍රියේ සිදුවුණේ මොකක්ද කියලා අවුරුදු 20ක් යනතුරුම කාටවත් හොයාගන්න බැරි වුණා. 1980 සැප්තැම්බර් 9 වෙනිදා සවස MV ඩර්බිෂර් නැව අවසන් වරට ගුවන්විදුලි පණිවිඩයක් යවා තිබූ අතර ඉන්පසු කිසිම ආපදා ඇමතුමක් හෝ පණිවිඩයක් ලැබී තිබුණේ නැහැ. නැවේ හිමිකරුවනුත් එය අතුරුදහන් වී ඇති බවට වාර්තා කළේ නැහැ. ගුවන්විදුලි සංඥා නැතිව ගියත් මුහුදේ කොතැනකදී හෝ ඩර්බිෂර් නැව නැවත දකින්න ලැබේ කියලා ඔවුන් හිතන්න ඇති. ඉතින් දින 6ක් යනතුරුම දැඩි නිහඬ බවකින් ගෙවී ගියා. නැව අතුරුදහන් වීම පිළිබඳව පළමු වරට සැප්තැම්බර් 15 වෙනිදා නිවේදනය කරනු ලැබූ අතර ගුවන් යානා හෙලිකොප්ටර් හා නැව් යොදා ගනිමින් ජාත්‍යන්තර සෝදීසි මෙහෙයුම් දියත් කරනු ලැබුවා. අවසන් වරට ගුවන්විදුලි සංඥා නිකුත් වූ ප්‍රදේශයේ සෝදීසි මෙහෙයුම් දියත් කළත් නෞකාවේ එක් කැබැල්ලක්වත් මුහුදේ පාවෙන බවක්වත් සොයාගන්න ලැබුණේ නැහැ. දින 6ක් පුරා සෝදීසියෙන් පසු මෙහෙයුම් නතර කරමින් නැව මහා සාගරයේ ගිලී ගිය බවට අනුමාන කරමින් වැඩිදුර පරීක්ෂණයකින් තොරවම විමර්ශන අවසන් කළා. ඩර්බිෂර් නැවේ කාර්ය මණ්ඩල සේවකයින්ගේ ඥාතීන් තවදුරටත් විමර්ශන කරන ලෙස ඉල්ලා සිටි නමුත් ඒ කිසිවකට පිළිතුරු ලැබුණේ නැහැ. ඉතින් ඔවුන්ට හිතුනේ නැව් සමාගම හිතාමතාම කුමක් හෝ සංගවනවා ඇති කියලයි. MV ඩර්බිෂර් ඉදිකරන ලද්දේ එයින් වසර 4කට පෙර බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ සෝන් හන්ටර් නැව් තටාකාංගණයේදී. එහි ටොන් 1,50,000කට වඩා භාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන්. ඒ වගේම එවකට තිබූ නැව්වලට වඩා 4 ගුණයක බරක් දරන්න පුළුවන්. මේ නැවේ ප්‍රමාණය වගේම සැලසුමත් අලුත්. මේ නැවට එක පැත්තක තෙල් හා අනෙක් පැත්තේ යකඩ ලෝපස් රැගෙන යා හැකියි. ඒ නිසා මෙහි තිබූ විශාලතම වාසිය තමයි නැව් ගත කිරීමේ පිරිවැය අඩුවීම. මේ නැව කිසිවිටකත් හිස්ව ආපසු පැමිණියේ නැහැ.
ඉතින් මේ නිසා සාම්ප්‍රදායික නැව් හා සසඳන විට MV ඩර්බිෂර් නැවට 30ක් දක්වා වැඩි ආදායමක් උපයා ගන්න පුළුවන්. මෙය බ්‍රිජ් ක්ලාස් නැමැති කාණ්ඩයට අයත් වූ නෞකාවක්. ඒ වන විට ලෝකයේම තිබුණේ එවැනි නැව් 6ක් පමණයි. මේ නැව සාදනු ලැබූ සෝන් හන්ටර් සමාගම ඒ වන විට බොහෝ අභියෝගවලට මුහුණ දීලායි සිටියේ. මොකද ඔවුන් ජපන් හා දකුණු කොරියානු සමාගම් සමග තරඟ කරමින් වඩා ලාභදායී හා විශාල නැව් ඉදිකරමිනුයි සිටියේ. ඔවුන් උත්සාහ කළේ වියදම් අඩු කරමින් නැව් නිෂ්පාදනය කිරීමටයි. සමහර විට ඩර්බිෂර් ගිලී යාමේ රහස මේක වෙන්නත් පුළුවන්. මේ සිදුවීමෙන් පසු ඩර්බිෂර් නැව් කාර්ය මණ්ඩලයේ ඥාතීන් පසුව නිහඬ වුණත් එක් මිනිසෙක් පමණක් මේ ගැන අවදියෙන් සිටියා. ඒ පීටර් රිඩ්යාර්ඩ්. පීටර්ගේ තරුණ පුතා ඩර්බිෂර් නැවේදී අතුරුදහන් වූ අයෙක්. පීටර් කියන්නේ පළපුරුදු නැව් මිනින්දෝරුවෙක්. ඔහුගේ ජීවිතය ගෙවී ගියේ මුහුද හා නැව් ගැන සමීක්ෂණය කරමිනුයි. ඩර්බිෂර් අතුරුදහන් වීමෙන් මාස 18කට පසු 1982 දී තවත් බ්‍රිජ් ක්ලාස් වර්ගයේ නෞකාවක් වන ටයින් බ්‍රිජ් නැමැති නැව උතුරු මුහුදේ කුණාටු සමග පොර බදමින් සිටියේදී හදිසියෙම නැවේ ඉදිරිපස වානේ රාමුව ඉරිතලා යාමට පටන් ගත්තා. කපිතාන්වරයාගේ නියෝග මත කාර්ය මණ්ඩලය ගුවන් මගින් ආරක්ෂිතව ඉවතට ගෙන ගියා. ඉතින් මේ නැව හොඳින් පරීක්ෂා කර බැලූ පීටර් සොයාගත්තේ නැවේ ඉදිරිපස කොටසක ඉරිතැලීම් ඇති වී ඇති බවයි. වැඩිදුරටත් ලේඛන කියවීමෙන් පසු ඔහු සොයාගත්තේ සෑම බ්‍රිජ් ක්ලාස් වර්ගයේ නැවකම ඉරිතැලීම් ඇති වී ඇති බවයි. ඒ වගේම මේ ඉරිතැලීම් එක් ස්ථානයක පමණක් ඇති වී තිබුණා. ඉන්පසු මේ නැව් වරායට ගෙන ගොස් රහසිගතවම අලුත් වැඩියා කර තිබුණා. ඒ වගේම පීටර් තවත් පුදුම සහගත දෙයක් සොයා ගත්තා. ඒ මේ නැව මුල් සැලසුමට අනුව ඉදිකර නොමැති අතර සමහර කොටස් කඩි මුඩියේ එක් කර තිබුණු බව. ඉතින් MV ඩර්බිෂර් නැවේ විමර්ශන නැවත ආරම්භ කළ හැකි සාක්ෂි පීටර් එකතු කරගෙන ඒවා ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යවනු ලැබුවා. ඒත් ක්‍රියාමාර්ගයක් ගැනීම වෙනුවට ඔවුන් කියා සිටියේ නැව ගිලී යාම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් දැනටමත් අවසන් කර ඇති නිසා නව පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය නොවන බවයි. මේකට කන්නදුන් කාර්ය මණ්ඩල ඥාතීන් එක් වී 1984 දී ඩර්බිෂර් පවුල් සංගමය නමින් සංගමයක් පිහිටුවා ගත්තා. එහි අරමුණ වුණේ සත්‍ය අනාවරණය කර ගැනීම පමණයි. 1986 නොවැම්බර් මාසයේදී කොවුලූන් බ්‍රිජ් නැමැති නැවක් ඉරිතැලීම් හේතුවෙන් අයර්ලන්ත වෙරළට සේන්දු වුණා. එහි බඳ දුර්වල වී තිබීම නිසා අට්ලාන්තික් සාගරයේ රළු රළ පහරට මුහුණ දීමට නොහැකි වීම ඊට හේතුවයි. මේ සිදුවීමත් සමග බ්‍රිතාන්‍ය රජය විසින් නැවතත් පරීක්ෂණ ආරම්භ කළ අතර මාස 6ක් පුරා විමර්ශන කටයුතු සිදු කෙරුණා. විමර්ශකයින් නැවේ නිර්මාණයට හා මුහුදට දොස් නැගුවත් පීටර්ගේ සාක්ෂිවලට සවන් දුන්නේ නැහැ. පරීක්ෂණ දෙකක් අවසානයේ සත්‍ය හෙළි නොවීම නිසා මේ සටනේ යෙදී සිටි පවුල් අධෛර්යයට පත් වුණා. නමුත් පසුව ඔවුන් 1994 දී ජාත්‍යන්තර ප්‍රවාහන සේවක සම්මේලනය හා එක් වී පෞද්ගලික විමර්ශනයක් ආරම්භ කළා. මේ සඳහා සියලුම වියදම් දැරුවේ මේ නැවේ මියගිය අයගේ පවුලේ ඥාතීන්. ඔවුන් එක් වී ඩර්බිෂර් සොයා ගැනීමට සැලසුමක් සකස් කළා. පුදුමයට කාරණාව තමයි මෙහෙයුම ආරම්භ කර පැය 23ක් ඇතුළත නැවේ කැබැල්ලක් සොයාගන්න පුළුවන් වීම. ඒ මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 4ක් පහළින්. ඉන්පසු මේ අභිරහස විසඳීම සඳහා නැවේ සෑම කොටසක්ම මුහුද යටදී ඡායාරූප ගත කරන ලද අතර විමර්ශන අවුරුදු 6ක් පැවතුණා. වසර 6කට පසු අනාවරණය වුණේ නැවේ ඉදිරිපස ගබඩාවක් තිබූ බවයි. එය බෝසෝන්ගේ ගබඩාව ලෙස හැඳින්වුණා. මෙහි ලනු, දම්වැල්, නැවේ නඩත්තු කටයුතු සඳහා ගන්නා උපකරණ ආදී මෙවලම් තැන්පත් කර තිබුණා. එදින රාත්‍රියේ කුණාටුව අතරතුර නැව පැද්දෙන විට මුල් සැලසුමට අනුව ඉදිකර නොතිබූ නිසා නැවේ ගබඩාවේ දොර හදිසියෙම කැඩී ගොස් ඇතුළත ජලය පිරෙන්න පටන් ගත්තා. මේ නිසා නැවේ දුන්න නැමැති කොටසේ බර වැඩි වී එම කොටස ජලය යටට ගිලී ගියා. ඉන්පසු රළ ඊටත් වඩා උසට ඇති වූ අතර නැවේ යන්ත්‍රෝපකරණ කාමරයේද ජලයෙන් යට වුණා. පසුව දැවැන්ත රළක් යකඩ ලෝපස් ගබඩා කර තිබූ බහාලුම් ආවරණය බිඳ දැමූ අතර මොහොතකින් සියලුම බහාලුම් එකින් එක මුහුදේ ගිලී ගියා. අවසානයේ බ්‍රිතාන්‍යයේ විශාලතම නෞකාව වන ඩර්බිෂර් පැසිෆික් සාගරයේ අන්ධකාරයේ සදහටම මිහිදන් වුණා.
විමර්ශන වාර්තාව නිකුත් කිරීමෙන් පසු සියලුම බ්‍රිජ් ක්ලාස් වර්ගයේ නැවකම ගබඩාව අසල ඉරිතැලීම් ඇති බවත් සම්මත ප්‍රමිතීන්ට අනුව ඉදිකර නොමැති බවත් හෙළි වුණා. මේ අනුව ඩර්බිෂර් පවුල් සංගමය තමන්ගේ පෞද්ගලික ධනය වියදම් කරමින් සත්‍යය හෙළිදරව් කර ගත්තා. මේ නිසා අලුත් නැව් සැලසුම් ආරක්ෂාව හා දැඩි නීති කෙරෙහි අවධානය යොමු වුණා. අද වන විට නැව් කර්මාන්තය සම්බන්ධ බොහෝ නීති පවා ඇති වුණේ පැසිෆික් සාගරයට කිලෝමීටර් 4ක් පහළින් සාගර පතුලේ නිහඬව මිහිදන් වූ MV ඩර්බිෂර් නෞකාව නිසයි. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. අදට ගිහින් එන්න. බොහොම ස්තුතියි.